සුබෝදෑසනක්. අදත් මම සුපුරුදු පරිදි ඔබේ නිමානට ආවා සරුසාරු බෝකවගා පැටසටහනත් අරගෙන. අද අපි කතා බහ කරන්න යන්නේ මේ දිනවල බොහෝ දෙනෙක්ගේ කතා බහට ලක් කරලා තියෙන ඉතා විශේෂ බෝකවගාවක් ගැන කතා කරන්න. ඒ තමයි කුමාරිකා වගාව. අපි මේ කතා බහට අපිත් එක්ක එකතු කරගන්නේ රජරට විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ අවසාන වසරේ ඉගෙනුම ලබන ඒ වගේම මේ කුමාරිකා වගාව පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වන දිනේෂ්. ආයිබෝවන් දිනේෂ්. ඔව් ආයිබෝවන්. දිනේෂ් අපි මුලින්ම ඔයා ගැන පොඩි හැඳින්වීමක් කළෙමු අපේ ආදරණීය අසන්නන්ට. ඔව්. මම රජරට විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක්. ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ වැඩසටහන එක්ක සම්බන්ධ වෙන්න මම ඊටාම කැමැත්තක් දැක්ුවේ. මම කුමාරිකා වගාව පිළිබඳව ඊටාම උනන්දුවක් දක්වනවා. ඒ වගේම අපේ කෘෂිකර්ම පීඨයේ මූලික වෙලා අපි ආදර්ශ කුමාරිකා වගාවක් ආරම්භ කළා. පර්යේෂණ කටයුතු සඳහා ඒව වගාව භාවිතා කරනවා. ඔව් දිනේෂ්. අපි නේද අපේ කුමාරිකා වගාවේ කතා බහත් එක්ක එකතු වෙමු නේද? ඔව්. මම මුලින්ම සඳහන් කරා දිනේෂ් මේ කුමාරිකා වගාව මේ දවස්වල ඉතාම ජනප්‍රිය වෙලා තිනවා. ගොඩක් දෙනෙක් මේ කුමාරිකා වගාවත් එක්ක එකතු වෙමින් පවතිනවා. මේක රැල්ලකට යන දෙයක් වඩා දැන් වර්තමානයේ පත් වෙලා තියෙනවා. දිනේෂ්ගේ අදහස මොකක්ද ඒ සම්බන්ධව? ඇත්ත වශයෙන්ම අද වන විට ඒ කියන්නේ මේ වර්තමානයේ කුමාරිකා වගාව සඳහා හොඳ මිලක් තියෙනවා. ඒ වගේම ගෝලීය වෙළඳපොළ ගත්තත් ඩොලර් මිලියන 552ක වෙළඳ වටිනාකමක් වාර්තා කරන්න පුළුවන් වෙලා තියෙනවා කුමාරිකා වගාවට. ඒ අතර එය ඩොලර් මිලියන 915 දක්වා වර්ධනය වේ අපේක්ෂා කරනවා 2024 දී. ඉතින් මේ සාධක ගත්තම ඊටමත් හොඳ ප්‍රවණතාවයක්. කුමාරිකා වගා කරන අයට ගොවීන්ට ඊටමත් හොඳ ප්‍රවණතාවයක් ලෙස දකින්න පුළුවන්. ඒ වගේම ශ්‍රී ලංකාව තුන්වන ලෝකයේ රටක් විදියට මේ අපිට හොඳ ආර්ථික අවස්ථාවක් කුමාරිකා වගාවෙන් අපිට යම්කිසි ආදායමක් උපයා ගන්නට. ඔව් දිනේෂ් දැන් මේ හේතුත් එක්ක අපේ මේ ගොවි මහතුරු ගොඩක් කුමාරිකා වගාවත් එක්ක එකතු වෙලා තිනවා. ඒ අතරින් විශේෂයෙන්ම මට හිතෙන්නේ මේ තරුණ පරම්පරාව කුමාරිකා වගාවත් එක්ක වැඩිපුර එකතු වෙනවා. ඒකට මොකක් හරි හේතුවක් තියෙනවද දිනේෂ්? ඔව් මෙහෙමයි. අපිට ඒකට විශේෂ හේතුවක් සඳහන් කරන්න බෑ. නමුත් තරුණ පරම්පරාව ගත්තම සමාජ මාධ්‍යයන් සමග නැඹුරුවක් පවතිනවා. ඒ වගේම අලුත් දේවල් සොයා යනවා. ඒ අදහස් ගලායම වැඩි. ඒක නිසා හිතන්න පුළුවන් වුන් යම් ආකාරයකින් කුමාරිකා වගාවට නැඹුරුවක් තියෙනවා කියලා. ඒ වගේම වර්තමානයේ පවතින කෘෂිකර්මාන්තයට පවතින නැඹුරුව අපිට හිතන්න පුළුවන් කුමාරිකා වගාවට උනන්දුවක් ඇති වෙලා තියෙනවා කියලා. ඔව් දිනේෂ්. දැන් මේ ජනප්‍රියතාවයයි ආර්ථික වාසිය එක්ක මේ ගොඩක් අය එකතු වෙලා තියෙනවානේ. මේ ආර්ථික වාසිය වලට අමතරව මේ කුමාරිකා ශාකයේ විශේෂතාව ඖෂධීය වටිනාකම යුක්තයි. ඖෂධීය වටිනාකම ගැන අපි කතා කරොත් මොන වගේ දේවල්ද අපේ ප්‍රේක්ෂක දැනුවත් කරන්න තියෙන්නේ? ඔව් අනිවාර්යයෙන්ම. විශේෂයෙන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ගත්තම අතීතයේ සිටම කුමාරිකා ඖෂධයක් ලෙස භාවිතා කරන්න ලබනවා. වර්තමානයේ ගත්තම ස්නායු දුර්වලතාවයන්ට, හතිය, ඒ වගේම මලබද්ධ, ගෑස්ට්‍රයිටිස් වගේ වැනි විවිධ රෝගයන්ට මෙය ඖෂධයක් ලෙස භාවිතා කරනවා. ඊට අමතරව අපි ගත්තම විශේෂයෙන් රූපලාවන්‍ය සත්කාර සඳහා කුමාරිකා භාවිතා කරන්න දකින්න පුළුවන්. එහෙම නේද? ඔව් දිනේෂ්. දැන් මේ අපි කතා කරපු දේවල් එක්ක අපේ කොයි මහතුරුන්ට අසන්නන්ට මේ හිතනවා ඇති කුමාරිකා වගා කරන්න ඕනි කියලා. ඒත් එක්කම මේ අපේ කොයි මහතුරුන්ට ප්‍රශ්නයක් ඇති වෙනවනේ ඇති නේද? මේ කුමාරිකා වලට හොඳ මිලක් තියෙනවද? හොඳ වෙළඳපොළක් තියෙනවද? ඒ වගේම මෙච්චර කුමාරිකා මොනවටද භාවිතා කරන්නේ? මොන වගේ නිෂ්පාදනද හදන්නේ? අපි ඒ ගැන පොඩ්ඩක් දැනුවත් කරමු දිනේෂ්. ඔව් මම නම් හිතන්නේ කුමාරිකා වලට තියෙන ඉල්ලුම පහළයයි කියලා. මොකද විශේෂයෙන් කුමාරිකා රූපලාවන්‍ය සත්කාර නිෂ්පාදන වලට භාවිතා කරත් ඊට අමතරව බීම ලෙස විවිධ අග එකතු කිරීම ඔබ දකින්න පුළුවන් වෙළඳපොලේ තියෙනවා කුමාරිකා නිෂ්පාදන කියන්නේ කුමාරිකා ඇතුළත් කරපු සබන්, ඒ වගේම සබන් මේ රෙදි සෝදන කුඩු, ඒ වගේ දේවල් වලට ඇතුළත් කිරීම නිසා මම නම් හිතන්නේ මෙහි තියෙන ඉල්ලුම පහළයයි කියලා. ඒ වගේ ඒ හේතුන් නිසා හොඳ මිලක් අනිවාර්යෙන් ගොවීන්ට ලබා ගන්න පුළුවන් කියලා මම හිතනවා. ඔව් දිනේෂ්. එහෙනම් දැන් අපේ අසන්නන් බලාපොරොත්තු වෙන ඇති කොහොමද මේ කුමාරිකා වගාව ආරම්භ කරන්න කියලා දැනගන්න. අපි ඒ ගැන කතා කරන්න කලින් මේ ගීතයත් එක්ක එකතු වෙලා ඉන්න. Oy ra re, oy rama, oy ra
කුරුළු පාළුවට ආලේ කරනා දුර පේන තෙක්ම දලු දානා මල් පිපුණු නවලවට ලැබෙනා මේකට පහනට අරම පසක් කොට අපච්චිලා ගියා ඉරු කිරණ ඉරාන සංහෙද පාමුල දොහොත් පුදුන් දෙන ගොවි දෙයෝ පිරිදොවන උදැසන සුවඳ පුරෝගෙන ගම්මානේ ගොවියන්ට තමයි මේ ගීතේ දෙවියන්ට සදිසි මල් මාලේ ගොවි බිම්මේ අපේ දේවාලේ දෙවියන්ට වගේ ගරු ප්‍රේමේ ගොවියන්ට තමයි මේ ගීතේ දෙවියන්ට සදිසි මල් මාලේ ගොවි බිම්මේ අපේ දේවාලේ දෙවියන්ට වගේ ගරු ප්‍රේමේ ඔයි රාරේ ඔයි රාමා ඔයි රාරේ ඔයි රාමා ඔයි රාරේ ඔයි රාමා ඔයි රාමා මහරාලනු බයිරට රකිනා සෙත් කවිය වගේ සෙත සදනා වැකන්ද පාමුලට කුරුළු පාළුවට ආලේ කරනා දුර පේන තෙක්ම ගලු දානා මල් පිපුණු නවලොවට එබෙනා මේකට පහනට අරුම පසක් කොට අපච්චිලා ගියා හිරු කිරණ ඉරාන සංහෙද පාමුල දොහොත් පුදුන් දෙන ගොවි දෙයෝ පිරිදොවන උදැසන සුවඳ පුරෝගෙන ගම්මානේ දෙවියන්ට තමයි මේ ගීතේ දෙවියන්ට සදිසි මල් මාලේ ගොවි බිම්මේ අපේ දේවාලේ දෙවියන්ට වගේ ගරු ප්‍රේමේ ගොවියන්ට තමයි මේ ගීතේ දෙවියන්ට සදිසි මල් මාලේ ගොවි බිම්මේ අපේ දේවාලේ දෙවියන්ට වගේ ගරු ප්‍රේමේ ගීතයෙන් පසු අපි නැවතත් අපේ සුපුදු කතාබහත් එක්කයි මේ එකතු වෙලා ඉන්නේ. දිනේෂ් අපි කතා කර කර හිටියේ කොහොමද කුමාරිකා වගාව ආරම්භ කරන්න කියලා. අපි මුලින්ම කුමාරිකා වගාව ආරම්භ කරන්න කලින් දැනගන්න ඕනේ නේද කුමාරිකා ශාකයට මොන වගේ පරිසර සාධකද අවශ්‍ය වන්නේ කියලා. මොකද දිනේෂ් ඒ ගැන අනිවාර්යයෙන්ම එය ඉතාමත් වැදගත්. මොකද ගෝවීන්ට විශේෂයෙන්ම අපි අසන්නන්ට කියන්න ඕන මෙය කුමාරිකා පැලය කියන්නේ කුමාරිකා ශාකය කියන්නේ ශුෂ්ක රූපී ශාකයක්. සරලව විස්තර කරනවා නම් කුමාරිකා සඳහා ජලය රඳන්නේ නැති වැලි සහිත බිමක් තෝරා ගැනීම සුදුසුයි කියලා අපේ අසන්නන්ට කියන්න පුළුවන්. ඒ වගේම මේ වගාව වියලි කලාපයට වඩා සුදුසුයි. ජලය සැපීම මං හිතන්නේ දවස් 3කට විතර සැරයක් කරොත් හොඳටම ප්‍රමාණවත් කියලා අපේ අසන්නන්ට කියන්න පුළුවන්. ඒ වගේම වතුර මලක් භාවිතයෙන් කියන්නේ ස්ප්‍රින්කර් සිස්ටම් එකක් භාවිතයෙන් ජලය යොදනව නම් වඩාත් හොඳයි. අපේ ගොවි මහත්තුරුන්ට ඒ ස්ප්‍රින්කර් සිස්ටම් එකක් ගන්න නැත්නම් ඒ කියන්නේ වතුර මලක් නැත්නම් සාමාන්‍ය ආකාරයෙන් ජලය යදුවත් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒ අතරම කියන්න ඕනේ හෙවන සහිත බිමක් නම් කුමාරිකා වගාවට සුදුසු වෙන්නේ නැහැ. ඒ සඳහා හොඳින් සූර්යාලෝකයේ වැටෙන බිමක් තෝරගන්න ඕන කියන එකත් අසන්නන්ට මතක් කර දෙන්න ඕනේ. දිනේෂ් දැන් ඔයා කියපු දේවල් එක්ක මට ප්‍රශ්නයක් තියෙනවා. මේ කුමාරිකා ශාකය ශුෂ්ක රූපී ශාකයක් කියලා අපි දන්නවා. ඒ කියන්නේ මේක වියලි කලාපේ විතරක්ද අපිට වගා කරන්න පුළුවන්? තෙත් කලාපේදී වගා කරොත් ඒක සාර්ථකව කරන්න බැරි වෙයිද කොහොමද? නෑ මෙහෙම ප්‍රශ්නයක් නෑ. අපි තෙත් කලාපයේ කුමාරිකා වගාව සිදු කරන්න පුළුවන්. නමුත් අපි දන්නවා තෙත් කලාපයට අනිවාර්යෙන් වර්ෂාපතනයේ වැඩි ප්‍රමාණයක් ලැබෙනවා. එතකොට ජලය රැඳීමේ මට්ටම කියන්නේ ප්‍රවණතාවයේ වැඩි. එතකොට කුමාරිකා මැණි වගාවකට ඔරොත්තු දෙන්න බෑ ජලය රඳා පවතින පසක. අන්න ඒක නිසා තමයි කුමාරිකා වගාව වියලි කලාපයට වඩා සුදුසුයි කියන්නේ. නමුත් අපි තෙත් කලාපය කරනවා නම් ඒ හොඳට උස්සූ පාත්ති දාලා ජලය බැස යන්න සකස් කරලා කුමාරිකා වගාව සිදු කරන්න බාධාවක් නැහැ ඉතින්. ඔව් ඒ කියන්නේ අපේ තෙත් කලාපේ ඉන්න කොයි මාතුරුන්ටත් මේ කුමාරිකා වගාවේ අනිවාර්යයෙන්ම සිදු කරන්න පුළුවන්. දිනේෂ් කියන්නේ අපි කතා කරපු දේවල් වලින් මට හිතෙනවා මේ කුමාරිකා වගාව ආරම්භ කරන්න හිතන් ඉන්න කෙනෙකුට දැන් පරිසර සාධක මොන වගේද ඕනි දේවල් ගැන පොඩි අදහසක් එන්නේ නැති කියලා. අපි කතා කරපු කරුණුත් එක්ක කුමාරිකා වගාව ආරම්භ කරන්න හිටපු අපේ අසන්නන්ට මොන වගේ පරිසර සාධකද මේ කුමාරිකා වගාවට අවශ්‍ය වෙන්නේ කියලා අදහසක් එන්නේ නැති කියලා මම හිතනවා. අනිවාර්යයෙන්. අපි ඊළඟට කතා කරමු දිනේෂ් මේ
මොන වගේ විශේෂද කුමාරිකාවල තියෙන්නේ? මම හිතන්නේ ලෝකේ ගොඩක් විශේෂ ඇත්තේ. ඒ වගේ මොනවද ලංකාවට ගොඩක්ම සුසු වන්නේ? අපි ගැන පොඩ්ඩක් කතා කරමු. ඔව්. කුමාරිකා විශේෂ ගත්තම අපිට මෙය කොටස් දෙකකට වෙන් කරලා දක්වන්න පුළුවන්. මොකද එක වර්ගයක් එක විශේෂයක් තමයි වාණිජ වටිනාකමක් තියෙන දේවල් විශේෂයන්. අනිත් එක තමයි වාණිජ වටිනාකමක් නැති විශේෂයන්. අපි ලෝකයේ විශේෂ ගත්තම කුමාරිකා විශේෂ 300කට අධික ප්‍රමාණයක් තියෙනවා. නමුත් අපිට වාණිජමය වටිනාකමකින් යුතු කුමාරිකා විශේෂය තමයි ඇලෝ ජයන්ට් කියන එක මස් කුමාරිකා කියන විශේෂය ලංකාවට සුසුයි. නමුත් දකුණු ඇමරිකානු වගේ රටවල් වල බාබෙන්ඩෙන්සිස් මිලර්ස් කියන විශේෂය වගා කරනවා. ඒ තමයි විශේෂ ගැන යම් පැහැදිලි කිරීමක් කරන්න තියෙනවා නම් අපේ අසන්නන්ට කරන්න තියෙන්නේ. ඔව් දිනේෂ්. ඔයා කීප දේවල් එක මේ ඇලෝ ජයන්ට් කියන විශේෂය තමයි ලංකාවේ වගා කරන්නේ. අනිවාර්යයෙන්. කොහොමද අපේ ගොවි මහතුරු මේ විශේෂය අඳුරගන්නේ? මොනවාරි විශේෂ ලක්ෂණ තියෙනවද ඒකේ? ඔව් විශේෂ ලක්ෂණ ගත්තම සුදු පාට ඒ කියන්නේ පුල්ලි. පිටිවල සුදු පාට පුල්ලි පිහිටීම ඒ වගේම හොඳ මස් ප්‍රමාණයක් ඒ කියන්නේ ජෙල් එක හොඳට පිහිටීම අපිට ගන්න පුළුවන්. ඔව් දිනේෂ්. අපි දැන් ගොවි මහතුරුනි කිව්ව මොන විශේෂයද ලංකාවේ වගා කරන්න සුදුසු කියලා. ඊට පස්සේ දිනේෂ් අපි කොහොමද මේ සිටවන්න පැලයක් තෝරගන්නේ? මොන වගේ ලක්ෂණද මේ අපි සිටවන කුඩා පැලේ බලන්න ඕනේ? අනිවාර්යයෙන්ම වගාවක් සිදු කරනකොට ඒට භාවිතා කරන කියන්නේ පැල හොඳ මට්ටමේ තිබිය යුතු වෙනවා. සාමාන්‍ය අඟල් 6ක් විතර වෙන පැලයක් තෝරා ගැනීම සුදුසුයි කියලා කියන්න පුළුවන්. ඒ වගේම හොඳින් වැඩුණු මූල පද්ධතියක් තියෙන්නත් ඕන. ඒ වගේම අනිවාර්යයෙන්ම රෝගකාරක ඒ වගේම රෝගයන්ගෙන් තොර වෙච්ච පැලයක් වෙන්න ඕනේ. ඒ අතර ඉතින් වෙන මුකුත් විශේෂයෙන් සලකා බලන්න ඕන කරුණක් නෑ මං හිතන්නේ. අපි ඊළඟට කතා කරන්න තියෙන්නේ කොහොමද මේ කුමාරිකා පැලයක් සිටවන්න මේ භූමිය සකස් කරන්න කියලා. අපි ඊට කලින් පොඩි විරාමයක් එක්ක එකතු වෙලා නැවතත් අපේ කතා බහත් එක්ක එකතු වෙමු. සුලං කපොල්ලේ තනු කැදල්ලේ කෑලි කැඩි බිඳි වැටේ නිල් කඳුරැල්ලේ සුලං කපොල්ලේ තනු කැදල්ලේ කෑලි කැඩි බිඳි වැටේ නිල් කඳුරැල්ලේ
කරමු කොහොමද කුමාරිකා පැලයක් සිටුවන් අපි බිම් සකස් කරන්න කියලා. ඒක අපි මං හිතනවා මේ අපේ අසන්නන්ට ඉතා වැදගත් කාරණාවක් වෙයි කියලා. අනිවාර්යයෙන් මේක වැදගත් කරුණක්. පැහැදිලි කරනවා නම් ඒ ගැන මම මුලින් කිව්වා කුමාරිකා කියන්නේ ශුෂ්ක රූපී ශාකයක්. ඒ කියන්නේ ඒ අනුව වතුර රඳන්න බෑ. එතකොට මොකද්ද? උස්පාත්ති අනිවාර්යෙන් සකස් කළ යුතුයි. ඒ වගේම මේ වතුර බැහැලා යන්න කාණු සකස් කිරීමත් අනිවාර්යයෙන්ම සිදු කරන්න ඕන. සාමාන්‍යයෙන් පැල දෙකක් අතර පරතරය ගත්තම අඩි දෙකක් පමණ තැබීම හොඳටම ප්‍රමාණවත් කියලා අපේ අසන්නන්ට කියන්න පුළුවන්. එය සාමාන්‍යයෙන් උස්පාත්ති මත අඩි දෙකක් පරතරයක් තියලා පැල ඉඳන් ගිහිල්ලා බොහොම සරලව මේ පාත්‍ය සකස් කරගන්න පුළුවන්. අපි විශේෂයෙන්ම සලකා බලන්න ඕනේ කාරණාව තමයි මේ කුමාරිකා වගාවේදී හොඳින් වතුර ගලා බහින විදිහට අපි මේ පාත්‍ය සකස් කරගන්න ඕනේ. ඒක තමයි මේ තා වැදගත්ම කාරණාව වෙන්නේ මේ. ඔව් දිනේෂ් ඊළඟට අපි දන්නවා දැන් මේ කෘෂි කර්මාන්තයේදී වගා කරන ගොඩාක් භෝග වලට රසායනික පොහොර වැඩි වශයෙන් යොදනවා මේ වර්තමානයේදී. මේ කුමාරිකා වගාවලට රසායනික පොහොර ගොඩක් භාවිතා කරන්න ඕන. නැත්නම් අපිට කාබනික පොහොර විතරක් භාවිතා කරලා මේ කුමාරිකා වගාව කරන්න පුළුවන්. වර්තමානයේ ගත්තම ගොවීන් සිතනවා මේ රසායනික පොහොර නැත්තම් අපිට වගා කරන්න බෑ. කාබනික හොඳ අස්සන්නක් ගන්න බෑ. කාබනික පොහොර දාලා අස්සන්නක් ගන්න බෑ. නමුත් මේ කුමාරිකා වලට රසායනික පොහොර භාවිතයක් සාමාන්‍යයෙන් සිදු වෙන්නේ නැහැ. ඇත්තම කියනවා නම් වියලි ගොම ඒ වගේම කුකුළු පොහොර එවැනි කාබනික ද්‍රව්‍ය නිසැවරින් භාවිතා කිරීම හොඳටම ප්‍රමාණවත් මේ කුමාරිකාව. ඒ වගේම දිනේෂ් මේ කාබනික පොහොර භාවිතයෙන් අපිට පුළුවන් නේද මේ කුමාරිකාවල ඖෂධීය වටිනාකම් වැඩි ඒ වගේ මේ ඖෂධීය වටිනාකම් රැක ගන්නත් මේ කාබනික පොහොර විතරක් භාවිතා කිරීම වැදගත් වෙනවා. ඔව් ඉතාමත් වැදගත් වෙනවා. අනිවාර්යයෙන්ම රසායනික පොහොර දැම්මොත් එහි ඖෂධීය වටිනාකම අඩු වෙන්න පුළුවන්. ඒක නිසා කාබනික පොහොර භාවිතය තමයි වඩාත් උචිත වෙන්නේ කියලා අපිට අසන්නන්ට කියන්න පුළුවන්. ඒ වගේම මම අහලා තියෙනවා දිනේෂ් මේ කුමාරිකා වගාවේදී ලුණු භාවිතා කරනවා කියලා. මේකට මේ විද්‍යාත්මක සාධකයක් තියෙනවද දිනේෂ්? ලුණු භාවිතා කළ යුතුමද? ලුණු භාවිතා කළ යුතුමද කියන ප්‍රශ්නය අපිට බොහෝ විට අසන්න ලැබෙන්නේ ගොවීන්ගෙන්. මොකද බොහොමයක් ගොවීන් ඒ කියන්නේ සාම්ප්‍රදායික ක්‍රියාකාරමක් ලෙස ඒ කියන්නේ ලුණු භාවිතා කරනවා විශ්වාස කරනවා මෙහි තියෙන ඒ කියන්නේ ජලජමය ස්වභාවය කියන්නේ ජෙල් එක වැඩි වෙනවා කියලා මේ ලුණු භාවිතා කිරීමෙන්. නමුත් විද්‍යානුකූලව නම් පැහැදිලි කිරීමක් මට තාම හොයාගන්න හම්බුනේ නැහැ ඒ පිළිබඳව. ඒක කොහොමුණත් මේ ලුණු භාවිතා කරනවා නම් අස්සන්නේ පොඩි වැඩිවීමක් දකින්න පුළුවන්. වැඩිවීමක් දකින්න පුළුවන් කියලා ගොවීන් විශ්වාස කරනවා. නමුත් ඔවුන් කියනවා වැඩි වෙනවා කියලා. අපි ඉස්සරහට බලමු මේ වගේ දේවල් මේ පරීක්ෂා කරලා බලන්න වෙනවද කියලා. දිනේෂ් ඊට පස්සේ මට තියෙන ප්‍රශ්න මේ කුමාරිකා වගාව මට වගේ මේ අපේ අසන්නන්ටත් ඇති ප්‍රශ්නේ කුමාරිකා වගා කරලා අපිට අස්සන්න ගන්න කොච්චර කාලයක් බලාගෙන ඉන්න වෙනවද කියන එක. උපරිමය මාස 6ක් නැතුව අපි හිතුවොත් අවමේ මාස 4කින් පමණ අස්සන්න ලබා ගන්න පුළුවන්. ඒ වගේ මේ අපි අස්සන්න ලබා ගන්න ඕනේ මොන ආකාරයකද? සම්පූර්ණ පැලේ ගලවලා අපි අස්සන්න ගන්න දැන් අපිට මේ පිටි වශයෙන් ගන්න පුළුවන්ද? කොහොමද අපි අස්සන්න නෙලන්න ඕනේ කියන එක? ආකාර දෙකෙන්ම පුළුවන්. පිටි ආකාරයෙන් විකුණන්නත් පුළුවන් වෙළඳපොළ අවශ්‍යතාවයට අනුව. එහෙමත් නැත්නම් ශාකයේ පිටි මේ කියන්නේ පැලේ පිටින්ම ගලවලා විකුණන්නත් පුළුවන්. ඒ තියෙන ඉල්ලුම හෝ වෙළඳපොළ අවශ්‍යතාවය මත. එතකොට දිනේෂ් මේ අපි අස්සන් නෙලා ගන්න විදිහ අනුව මේ කුමාරිකා වලට මිල විචල්්‍ය වෙනවද? يعني පිටි වශයෙන් අපි වෙළඳපොළට දුන්න කොහොමද ඒකේ මිල ගණන්? ඔව් ඒක ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. මේ අපි කියනවා නම් පිටි ආකාරයෙන් ලබා ගත්තම එහි තිබෙන වටිනාකම වැඩි. මොකද එහි මුල් කොටසක් අයත් වෙන්නේ නැහැ. එතකොට එහි තියෙන වටිනාකම වැඩි. ඒක නිසා ඉහළ මිලක් ලබා ගන්න පුළුවන් පිටි ආකාරයෙන් ලබා ගත්තම. ඒ වගේම මම හිතන්නේ අපිට නැවත නැවත මේ ගහ වර්ධනය වෙන්න ඔව් නැවත නැවත ගහ වර්ධනය වීමට අවස්ථාවකුත් තියෙන පිටි ආකාරයෙන් ලබා ගත්තම. නැවත සිටු වීමට අවශ්‍යතාවයක් නැහැ. ඔව් අපිට බොහෝ කාලයක් අස්සන්න ගන්න පුළුවන්. බොහෝ කාලයක් අස්සන්න ලබා ගන්න පුළුවන්. ඊළඟට දිනේෂ් මේ අපේ අසන්නට තව ප්‍රශ්නයක් ඇති මේ කුමාරිකා වගාවට මොන වගේ රෝගද බලපාන්නේ මොන වගේ කෘමි බලපෑමක්ද වෙන්නේ කියලා. ඔය විට කුමාරිකා වගාව ගත්තම පලිබෝධ හානි හා රෝග නිසා ඇතිවන හානි ඊටමත් අඩු මට්ටමක තියෙන්නේ. නමුත් අපිට සුලභව දකින්න පුළුවන් ගොවීන්ගෙන් දැනගන්න පුළුවන් දෙයක් තමයි වතුර වගේ හෝ නැත්තම් තෙල් වගේ ස්වභාවයක් ඇවිල්ලා කුමාරිකා ශාකය
සම්පූර්ණ මැලවී මැරිලා යනවා. මේවට බොහෝ විට අපිට හිතන්න පුළුවන් හේතුවෙන් බැක්ටීරියාව කියලා. මේට විසඳුම ලෙස පැල ගලවා ඉවත් කිරීම හා විනාශ කිරීම සිදු කරන්න පුළුවන්. ඔව් දිනේෂ්. ඒ කියන්නේ මේ ලොකුවට කුමාරිකා වගාව ගැන බය වෙන්න දෙයක් නැහැ අපි කොයි මහත්තුරුන්ට අනිවාර්යයෙන්ම බය වෙන්න දෙයක් නැහැ. දැන් අපි මෙතෙක් කතා බහ කරපු දේවල් වලින් අපේ අසන්නන්ට කුමාරිකා වගාව ගැන සම්පූර්ණ අදහසක් එන්න ඇති කියලා මම හිතනවා. මොකද අපි ආරම්භයේ ඉඳලා කොහොමද කුමාරිකා වගාවට සුසු පැලයක් තෝරගන්නේ, බිම් සකස් කරන්නේ, මොනවද තියෙන රෝග, කොහොමද මිල ගණන් අස්සන් නෙලන්නේ, මේ විදියට අස්සන් නෙලාගන්නේ කොහොමද විදියට අපි හැමදේම කතා කරා. නේද දිනේෂ්? අපිට මේ මගහරණු කරුණු මුකුත් නැහැ නේද? අපි කුමාරිකා වගාව ගැන සම්පූර්ණයෙන්ම කතා කරන්න අපි මේ කතා බහේදී. මම හිතනවා අසන්නන් හොඳ අවබෝධයක් ලබා ගත්ත කියලා ඒ පිළිබඳව. එහෙනම් දිනේෂ් අපි මේ ඉන්න අපේ කතා බහේ අවසානයත් එක්ක අපි අපේ අසන්නන්ට මොකක් හරි ගැටලුවක් තිබුණොත් ඒ ගැන දිනේෂ්ගෙන් අහලා ඒ ගැටලු निराකරණය කරගන්න අවස්ථාවක් අපිට උදා කර දෙන්න පුළුවන් නේද? අනිවාර්යෙන් පුළුවන්. අපි එහෙනම් මේ දිනේෂ්ගේ දුරකථන අංකය සඳහන් කරමු. ඔව්. මගේ දුරකථන අංකය ලියා ගන්න පුළුවන් අසන්නන්ට 077 41 73 997 077 41 73 997. දිනේෂ් බොහොමත් ස්තුතියි අද අපිත් එක්ක අපේ කතා බහට එකතු වුණාට. නැවතත් මෙවැනි සුන්දර වැදගත් කතා බහකින් එකතු වෙන අරමුණින් අපි අතර ඔබේ නිවහනේ සමුගන්නවා. සියලු දෙනාටම සුබ දවසක්.